අයිබෝවන් FM නුවර අද අපි ඇවිල්ලා ඉන්නේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේට. බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේට වසර 45ක් සපිරෙනකොට ඒ වසර 45ක ඉතිහාසයේ නිර්මාණය වුණු ලංකාවේ ප්‍රවීණ කලා ශිල්පීන් රසක් අද දවසේදී මේ බෙල්වුඩ් පරිසරයට එන්නට නියමිතයි. ඉතින් අප සෝදානම් මේ පිළිබඳව FM නුවර තුලින් ඔබත් එක්ක කතා කරන්න. ජාතික තරුණ සේවා සභාවට මේ වැඩපිළිවෙල අලුත් අපට මේ වැඩපිළිවෙල අලුත් හැබැයි ඒ ගමන ආරම්භ කරා මෙහිදී මම මතක් කරනවා මේ සංස්කෘතික කණ්ඩායම බාරව හිටියේ සංස්කෘතික නිලධාරී ශ්‍රේයා ධනන්සූරිය එතුමා පරිපාලනයත් එක්ක කතා කරලා එවකට හිටපු සභාපති චරිතරත්වත් වෙන එතුමා එක්ක මේ වැඩපිළිවෙල සකස් කළා. ඊට පස්සේ වරින් වර මේකට අලුත් කණ්ඩායම් එකතු වුණා. නිසා සංස්කෘතික කණ්ඩායම බිහි වෙනකොට ඒ ඊටාම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. අපි අලුත් අපිට ඒ කාර්යයක් අලුත් නිසා ඒ පාදම ෆවුන්ඩේෂන් එක ඒ අත්තිවාරම සවිමත් කරන්නට අපි දිවාරය විහිසුණා. දැන් මේ වෙලාවේ ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා උපදේශක මණ්ඩලයේ හැටියට හිටපු කොළසිරි බොදවත්ත මෙතුමා, ශෛලී වෛද්‍යන්ත මෙතුමා, කුසුම වික්‍රමසූරිය මෙතුමා ඊට පස්සේ අපිට එකතු වුණා තාම කිටි කාලෙකින් නිහල් ගම් වේවා. ඇත්තටම මෙතන ඉන්නවා රූකාන්ත කුලතිලක ප්‍රවීණ සංගීතවේදී, ඒ වගේම අපේ තව දැන් සංගීත පරම්පරාවේ නියෝජනය කරන තරුණ පරම්පරාව. එතකොට මේ අය කළ කැපවීම අපි තාම අගය සලකන්න ඕනේ.
මේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනය 1980 පටන් ගන්නකොට ඒකේ පළවෙනි සමාජිකයාගේ ඉඳලා අවුරුදු 45ක් ගෙවෙනකොට අද මේකේ අධ්‍යාපනය ලබන තරුණ දරුවනුත් එක්ක මේ සියලු දෙනාම මෙතන අද නියෝජනය වෙනවා. ඉතින් මම හිතන්නේ අතීතයේ සුන්දර මතකයන් මේ පැරණි අයට මතක් වෙයි. ඒ වගේම අලුත් අයට මේක ජීවිතයේ අත්දැකීමක් වෙයි. ඉතින් මම හිතන්නේ මේ විදිහට මේක අද දවස බොහොම හොඳට ගැලපෙයි. මමත් මේකේ අධ්‍යාපනය ලැබුවා සුන්දර කාලයක් ගත කරා. මේකේ වැලි ගැටේ ඉඳලා සියලු දේ අපට දැනෙනවා මට නම් දැනෙනවා. මම ආපු දවසේ ඉඳලා පටන් ගත්තේ ගේට් එක ගාව ඉඳන් පටන් ගත්තා මේකේ වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා ලොකු අභියෝගයක් වුණා මේක. මට ඇතුළට ආවම හිතා ගන්න බැරි වුණා මම මේක ගොඩගන්නේ කොහොමද කියන අරමුණ මම ගුරුවේ තිබුණා. උන්චි කඳු ගැටලුකුත් වැටුණා එදා මොකද අපි දුවපු පැනපු ළඟ කරපු දෙල්ලුත් අපේ නවාතල තිබුණ නැතුණාම මම ඇත්තටම මම එනකොට දන්නේ නැහැ මේක මේ පැත්තට වැටලා තිබුණා කියන්නේ. මේ සහභාගීලා මෙතන ඉන්න මේ බෙල්ලු විද්‍යාර්ථීන් සියලු දෙනාට ඔවුන්ගේ දුවදරුවන්ටත් නෝනාවරුන්ට ඒ වගේම තමයි මේ සඳහා මූලිකව කටයුතු කරපු මේ සංකල්පය මතු කරන්නට සාර්ථක කර ගැනීමට විවාදය සාකච්ඡා කරපු අපේ එළිය සහෝදරිය සහ නාට්‍ය උපදේශිකා ගායක උපමාලි අපේ නාට්‍ය ශිල්පිනියට සීලොම දෙනාට වචනින් හෝ උදව්පකාර කරපු සීලොම දෙනාට මගේ ස්තුති ප්‍රණාමයෙන් අවස්ථාවට දෙතිනවා. ඔබ නරසිංහ ගාථා අහනකොට ඔබට ඇහෙන හඬ තමයි මේ. ඉනෝක අහංගම මහත්මයා අවුරුදු 30කට පස්සේ බෙල්ලුත් පරිසරයට ඇවිත් ඉන්නවා. මොකද හිතෙන්නේ? ඒක වචනෙන් කියන්න බෑ. මොකද මේ කයි කාට්ටුවේ දක්වා ඉඳලා එනකම්ම මන් දන්නේ මගේ පපුව හිර වෙලා වගේ තිබ්බේ. මොකද අපේ අතීත මතක ගොඩාක් තියෙන තැනක්. මේක දුක ඒක වේදනාවක් කියලා නිම කරන්න බෑ. ඉතින් මට හරිම සතුටුයි. මොකද මම මේක මාරු විදිහට ප්ලෑන් කළා. මට සාමාන්‍යයෙන් දින ගන්න දිනයක් හරි අමාරු වෙන් කරගන්න. නමුත් මම මේක මොන විදිහෙන් හරි එනවා කියලා හිතාගෙන හිටපු ගමනක් අපි ඉගෙන ගත්ත තැන මේ බංගලෝ එක. ඉතින් හරිම සතුටුයි මට මේ පරණ අයලා අක්කලත් එක්ක නැවත එන්න ලැබීම ගැන හරිම සතුටුයි මට. මම මෙතනින් තමයි මම බිහි වුණේ ඇත්තටම. දුකයි හරිම දුකයි. මොකද අපි දැන් මේ වැඩෙන් පස්සේ පොඩ්ඩක් පස්සට බලලා ඒ අතීතي අපේ තියෙන රහස් ඇඟවිච්ච තැනක් මෙතන ඇත්තටම බොහෝ දෙනාගේ. ඉතින් සුන්දර අත්දැකීම්. ඉතින් ඒක ලබලා යන්න ඕනේ. බොහොම ස්තුතියි සියලු දෙනාටම සහභාගී වෙච්ච සහ මේකට මේ කියන්නේ මේ වගේ වැඩසටහන් මේ සංවිධානය කරපු මගේ බෙල්ලුත් සංගමයට මේ මම බොහොම ස්තුතියි ආදි විද්‍යාර්ථීන් සංගමයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් සංවිධානය කරපු එක ගැන බොහොම ස්තුතියි. හරිම ලස්සනයි. ඊටාම සුපිරි වැඩක් කරේ අද දවසේ මේ ආයතනයන් අතර මතක හිටින අංගයක්. ඉතින් සියලු දෙනාට සුබ පතන මේවා තමයි කෙරෙන්න ඕනේ. අපි සින්දු කියන එක අහලා ඕගොල්ලෝ යන්නේක නෙවෙයි කියන්නේ. ඕගොල්ලන්ගේ හැකියාවත් අපි ඉස්සරහා පෙන්නන්න ඕනේ. ඒ අතින් සුපිරි වැඩක් කරේ. බෙල්ලුත් කලානිකේතනයේ අධ්‍යාපනය ලැබලා එක්තරා කාලවකවානුවක අද දවසේදී බෙල්ලුත් කලානිකේතනයේ භාරකාරීත්වය දරනා ඉන්න අපිත් එක්ක. සුධර්ම කෙටකුඹුර මහත්මයා අයබෝන්. අවදාහර හිතුවද අධ්‍යාපනය ලැබෙන විද්‍යාර්ථයෙක් වෙනකොට මේකේ භාරකාරීත්වය දරන තැනට පත් වෙයි කියලා? කවදාවත් හිතේ නෑ. මොකද හිතෙන්නේ අද දවසේ ගැන ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම ඇත්තටම මේක භාරකාරීත්වය ලැබෙයි කියලා ඇත්තටම හිතන ඇත්තම හීනයක් වගේ. මේ මධ්‍යස්ථාන දැන් මම බාර අරගෙන දැන් අවුරුදු 3ක් ඉතුරුයි. අද මේ අපේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ ආරම්භක කණ්ඩායම ඉන්නවා. පළවෙනිම ආදි විද්‍යාර්ථයා. මේ සෝමශ්‍රී නන්ද මහත්තයා ඒ වගේම රූපාන්ත කුමතිලක
විජේතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ජයන්ත දිසානක අද ඔක්කොම අද එක තැනකට එකතු වෙලා අතරම මම හිතුවේ නෑ මේ වගේ දෙයක් අපිට කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් හරිම සන්තෝසයි. මොකද මේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලැබලා මම මෙතනම මධ්‍යස්ථාන භාර නිලධාරී වශයෙන් ලොකු ගමනක් මට යන්න තියෙනවා. මේ මධ්‍යස්ථානයේ ලොකු අභියෝගයක් තියෙනවා මට ඉස්සරහට කරන් යන්න. ඒකට සාර්ථකත්වයක් දෙන්න තමයි මේ කණ්ඩායම එකතු වෙලාද මට මේ හයිය දෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මට මේක කරන්න පුළුවන්. මොකද ආපු ගමන් මගත් එක බලද්දී මට ඉස්සරහට ඒ තැනට ගන්න පුළුවන් කියන අදිෂ්ඨානය සහ ධෛර්යය මට තියෙනවා. ඒ නිසා මම දන්නවා මේක තැනට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මේ වෙහෙස වෙන්නේ. මගේ දුවදත් මගේ කාර්ය මණ්ඩලය අපේ ආයතනයේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ ඉන්න මගේ ආයතනයේ ඉන්න මගේ මේ සෞන්දර්ය නිකේතනයේ වැඩ කටයුතු වලට ඉහළින් දෙන නිකේතනාධිපතිතුමිය, සහකාර අධ්‍යක්ෂකවරු, ඒ ඇතුළු පළාත් අධ්‍යක්ෂකවරු ආදී සියලු දෙනා මට සම්පූර්ණ සහයෝගයක් දෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේක අර අතීතයේ තිබුණු බෙල්ලුඩ් එක. මට දකින්න ඕනේ ඒක. ඒකට තමයි මම මෙච්චර වෙහෙස දරන්නේ. මම උත්සාහ කරනවා කොහොමද එතනට ගන්නවා කියන අදිෂ්ඨානයෙන් තමයි වැඩ ටික කරන් යන්නේ. ඒ අධිෂ්ඨානීය බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බෙල්ලුඩ් කියන නම ඇතුළේ තියෙන ජීවමාන සාක්ෂියක් තමයි අපිත් එක්ක මේ ඉන්නේ. මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම හරි සතුටුයි. සතුට එක්කම කිවිදි දුකකුත් තියෙනවා. මොකද හේතුව මේ අපි හිතපු පරිසරය නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. උන්චි එක තැනයි අපි ඉන්න කාලේ වගේ තියෙන්නේ මේ මියුසික් රූම් එක විතරයි. අනිත් දේවල් ඔක්කොම කඩා වැටලා තියෙන දැක්කම හරි ලක්කාව විතර. මොකද මම එනකොට මම ආවේ මම ඇත්තටම දුවගෙන ගිහින් හොස්ටල් එකේ අපි හිටපු පොතට නගිනවා කියලා හිතාගෙන. මෙතනින් හැරෙනකොටම මගේ යාළුවා මේ තමයන්ට කිව්වා මේ දැන් අපි හොස්ටල් කඩලා දාලා තියෙන්නේ මුකුත් නැහැ කියලා. මට ලොකු දුකක් ඇති වුණා. ඒ කියන්නේ මෙතෙන්ට එන්න තිබ්බ ආසාවත් එහෙම් පිටිම මට නැති වෙලා ගියා. ඉතින් මම ඇත්තටම කියන්න කැමතියි. මොකද අපි වගේ ගම් වලින් මේ අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා වගේ එන්න අය තව ගොඩාක් ඉන්නවා මේ රටේ. ඉතින් කවුරු හරි මේකට වග කිය යුත්තෝ දැන් හරි මේක අලුතෙන් ගොඩනගලා ඒ වගේ ඒගොල්ලන්ට අතහිත දෙන්න කියලා තමයි මට කියන්නේ. කොහොමද ස්තුතියි. FM නෝර අපිත් කියනවා මේ වෙලාවේදී බෙල්ලුඩ් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමේ සභාපතිනිය ඉරින් මහත්මිය අද පුදුමාකාර දවසක්. මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටු දවසක්. මොකද මේ බිමේ තමයි මේ ක්ලාස්නාවන්ත භූමියක් කියලා මම හැමදාම විශ්වාස කරනවා. මගේ තේමා පාඩේ උනේම ආදරේ අරන් එන්න සතුට අරන් යන්න කියලා මම අද කිව්වා. ආදරේ දොත් පුරා අරන් එන්න අපිට අදට පුරෝගෙන යන්න කියලා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒක ගැන මම අද සතුටින් ඉන්නේ. දැන් මේ බලාපොරොත්තු ඒ විදිහටම අද ඉෂ්ට වෙලා තියෙනවා අපිට දකිනවා. හැමෝම එකතු වෙන්න දවසක් නිර්මාණය වෙච්ච කියන්නේ මොකද? ඇත්තටම 1980 සැප්තැම්බර් 1 වෙනිදා කියන්නේ මේ රටේ ජනතාවට කලා පෝතන්නක් හම්බ වෙනවා. තමයි බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනය. මේ නිකේතනයේ එන පළවෙනි කණ්ඩායම විදිහට මට වාසනාව ලැබෙනවා. අපි ඇත්තටම එක රැයකින් ජනප්‍රිය වුණේ නෑ. මම ගැන විතරක් නෙමෙයි මම කියන්නේ. ඒ සඳහා අපි 80ක් විතරව තරුණ තරුණියෝ ලංකාව පුරාම විසිරී සිටපු ඒ කාලේ හැටියට මම අහලා තියෙනවා 12000ක් විතර ස්ටේෂන්ස් දැම්මයි කියලා. මම අපසෝ උසස් පෙළ ලියලා අපසෝ උසස් පෙළ ඉවරුනේ අගෝස්තු 30 මම එනවා බෙල්ලුඩ් එකට සැප්තැම්බර් 1 වෙනිදා. 45 වසරක් ආ ගමනක් මේ කතා කරන්නේ. ඒ 45 සාර්ථකත්වය අසාර්ථකත්වය තියෙනවා. හැබැයි ඒ 45 ආරම්භක ගායිකාවෝ අද නර්තන ශිල්පීන් අද හිමිපෙත්තෙන් ඉන්නවා. ඒ විදිහටම ඔවුන්ගේ දක්ෂතා රැකගෙන ඉන්නවා. ඒ ගැන තියෙන ආඩම්බරය. ස්තුතියි ඔබතුමනි. බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ දැනට අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන්ට අද බොහොම සුවිශේෂී දවසක්. මොකද හිතෙන්නේ අද දවස ගැන? ඒකේම අපි බෙල්ලුඩ් එකට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාසයක් එකේ ඒ කාලේ තුලදී අපි බෙල්ලුඩ් එකේ ඒ කියන්නේ ඉඳපු විදිහ ඒ හැමදේමත් එක්කම බලනකොට දැන් ඇත්තටම හිතුවේ නෑ අද මේ මෙහෙම දෙයක් තියෙනවා කිව්වට මේ විදිහට අපිට ජීවිතේ මේ වගේ හැරවුම් ලක්ෂයක් වෙන විදිහේ වැඩක් වෙයි කියලා ඇත්තටම කියන්න විස්තරම මේ අපිට මේ chance එක අරන් දුන්න අපේ මේ බෙල්ලුඩ් එකේ
කලින් මේ බැච් වල අපේ අනිත් බැච් වල ඉඳලා අද මෙතන ඇවිල්ලා අද එයාලගේ කියන්නේ සතුටක් බුද්ධි විඳින්නේ යාලා. ඒ කියන්නේ ඒ දවස්වල ඉඳන් ඒ අය ඒ විතරින් ගත්ත දේවල් එයාලා දැන් ගොඩක් දුර ගිහිල්ලා තියෙනවා. මේ දැන් අපිට ඒකෙන් දැන් අපි අවුරුද්දක් වෙනවා මෙතෙන්ට ඇවිල්ලා මේ අවුරුද්ද තුලදී අපිට මේ ඒ අපි ගත්ත දැනුමත් එක්කන් ඇත්තටම ඒ අය ඒ පරණ අපේ බෙල්ලුඩ් එකේ හිටපු මිස්ලා සර්ලා දැන් කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කියලා අපිට අද ඇත්තටම දැක්කේ. ඇත්තටම ගොඩක් සතුටුයි මේක අපේ බෙල්ලුඩ් එකට මේ අද ගොඩක් අමතක නොවන දවසක් ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ බෙල්ලුඩ් එක දැන් කාලෙත් එක්ක ඇත්තටම ගොඩක් අපායට ගිහිල්ලා තියෙන්නේ. අපි හිටියට සාමාන්‍ය බෙල්ලුඩ් එක ගැන දැන් සාමාන්‍ය දන්නව කට්ටිය අඩුයි. ඒ කාලේ මේක ගොඩක් මේ හොඳ තැනක් වෙලා තිබ්බා. නමක් තියෙන තැනක් වෙලා තිබ්බා. නැත්තම් ඒ වගේ කලාකාරයෝ ගොඩක් බිහි වෙන්නේ නැහැ මේ තැනෙන්. මේ ඇත්තටම ඒ අභාවයට කිව්ව බෙල්ලුඩ් එක අපේ මේ බැච් එක අපි හිතනවා ඒ වගේ අය බෙල්ලුඩ් එක ඒ කාලේ ඇතුළත තියලා තිබ්බ තැනත් එක්කන් අපිට පුළුවන් මේ අපි ඒ වගේ තැනකට බෙල්ලුඩ් එක ආය ගන්න. ඒ වගේම ඇත්තටම ගොඩක් සතුටුයි මේ කරපු වැඩේ නිසා. අපිට ගොඩක් මේක නිකන් මොටිවේෂන් එකක් වගේ ආවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ශේෂ්ඨ වලින් ඉස්සරහට ගිහින් කට්ටිය දැක්කහම අද හිතා ගන්න බෑ. ඇත්තටම කවදාවත් අමතක නොවන දවසක් අද දවස. අපිට ඉන්න බෙල්ලුඩ් කලානිකේතනයේ සංගීත විෂය හදාරන විද්‍යාර්ථයෙක් නමින් සකුණ දැන් අද හරිම අමුතු සහ හරිම සුවිශේෂී දවසක්. මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම සතුටුයි. අපිට කිව්වා ආදේශ සංගමේ අපේ ආදරණීය නන්දන මාම වෙනවා කියලා. අපි හිතුවේ නෑ හැබැයි මෙච්චර ලොකුවට මෙහෙම සංවිධානය කරලා තියෙනවා කියලා මේ වැඩසටහන. අපි දිය දැකලවත් නැති අපි සජීවීව දැකලා නැති ගායකාවෝ රටේ ජනප්‍රිය ශිල්පීන් බොහොම දෙක ගන්න හම්බුණා. ඒත් තූකාන්දස එනවා කියලා අපිට එහෙම කියලා තිබ්බේ නෑ කලින්. සර්ත් ආවා. ඒක ගොඩක් සතුටුයි. ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පියෝ වගේම අනිත් නන්දන මාමලා අපිට මේ ප්‍රසිද්ධියෙන් දැක ගන්න ලැබුණාට ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් අපි දැක්කද ඒක ගොඩක් සතුටුයි. ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනය වගේම මේ වර්තමානයේට ඒ වගේ තත්ත්වයක් ඒ කලින් තිබ්බ වගේ නෑ. ඒ වගේ තත්ත්වයක ඒ වගේ තත්ත්වයකට මේක නැවත ගොඩනගන්න ඒගොල්ලෝ මේ තියපු ශක්තිය දීපු ධෛර්යය ගොඩක් වටිනවා. ඒ වගේම ඒක ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඒගොල්ලන්ට ලැබෙයි කියලා හිතනවා. මේ වැඩසටහන සංවිධානය කරපු හැමෝටම ගොඩක් කිසිදු කියන තමයි දැන් අපේ ජීවිතේ අපේ සංගීත ජීවිතයේ මේ ලැබුණු දෙයට අපිට ලබා දුන්න දෙයට ගොඩක් කිසිදු කියනවා.